කුවෙට් රාජ්‍යයේ ඉන්න ඔයාලට විශේෂ පුවතක් අරගෙන තමයි මං අද ආවේ. අපිට මේ දවස්වල අහන්න දකින්න ලැබෙන්නේ එක දිගටම වැටලීම් කියන ආරංචිය තමයි. ඉතින් නැවත වාරයක් අපි ඔයාලට මතක් කර සිටිනවා කුවෙට් රාජ්‍යයේ මේ වැටලීම් මේ වන විටත් ඉතා දැඩි වෙලා තියෙනවා කියලා. මේ වන විටත් රට පුරා සියලුම පළාත්වල විශේෂ මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඒ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා මහජන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ. මේ තරම් වැටලීම් තුලින් කුවෙට් රජය මොනවද මේ හොයන්නේ? රට පුරා ඇති වෙලා තිබෙන දූෂණය, සොරකම් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න පිරිස වැඩි නිසායි කුවෙට් රජය මේ වන විටත් මේ වැටලීම් වලට ප්‍රමුඛතාවය දීලා තිබෙන්නේ. මීට අමතරව අප්‍රේල් 20 වෙනිදා සිට අප්‍රේල් 26 වෙනිදා දක්වා කාලය තුල අත්අඩංගුවට පිරිසගෙන් අනුග්‍රාහකයන්ගෙන් පලා ගිය, එසේත් නොමැතිනම් වැඩ කරන ආයතනයෙන් වැඩ කරන ගෙවල් වලින් පලා ගිය 79 දෙනෙකු සඳහා ප්‍රමුඛව නීතිය ක්‍රියාත්මක කර පසුව ඔවුන් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බව කුවෙට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කුවෙට්හි ප්‍රමුඛ පුවත්පතක් වන ඇරබ් ටයිම්ස් වෙත පවසා තිබෙනවා. අවසාන වශයෙන් ඔයාලට ආයෙත් කියන්න තියෙන්නේ අවධානයෙන් ඉන්න. සෑම විටම ආරක්ෂාව ගැන නිතර හිතන්න කියලා කියන ගමන් අලුත් පුවතකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්. ඊළඟ වීඩියෝ මිස් නොකර බලන්න. channel එක subscribe කරලා තියාගන්න.